කොහොමද ඉතින් හැමෝටම අද අපි කතා කරන්නේ පෘථිවියට ඇවෙන්ජර්ස්ලා එන්නත් අවුරුදු දහස් ගානකට කලින් ආපු අමරණීය වීරයෝ පිරිසක් ගැන. එයාලා වෙවන්නේ සෙලෙස්ටියල් කෙනෙක් වුණු ඇරිෂෙම්. මේ අයගේ මෙහෙයුම වුණේ පෘථිවිය ඩීවියන්ස් කියන රකුසන්ගෙන් බේරගන්න එක. හැබැයි අවුරුදු 7000ක් තිස්සේ පෘථිවියේ ජීවත් වුණු මේ වීරයෝ දැනගන්නවා එයාලව මෙහෙට එවලා තින්නේ ඇත්තටම පෘථිවිය බේරගන්න නෙවෙයි ඊට වඩා දරුණු දෙයකට කියලා. බලමු එහෙනම් මේ මහා විශ්වීය රහස මොකක්ද කියලා. මීට අවුරුදු 7000කට කලින් ඇරිෂෙම් කියන බලවත් සෙලෙස්ටියල් ජීවියා සුපිරි බලයන් තියෙන සදාකාලික ජීවින් 10 දෙනෙක්ව පෘථිවියට එවනවා. එයාලව හැඳින්නුවේ ඉටර්නල්ස් කියලා. එයාලගේ මෙහෙයුම වුණේ ඩීවියන්ස් කියන භයානක සතුන්ගෙන් මිනිස්යන්ව ආරක්ෂා කරන එක. ක්‍රිස්තු වර්ෂ 1521 දී අවසන් ඩීවියන්ට්වත් විනාශ කළා කියලා හිතන මේ කට්ටිය මිනිස්යන්ගේ ප්‍රශ්නවලට මැදිහත් නොවි වෙන් වෙලා ජීවත් වෙන්න තීරණය කරනවා. එයාලා බලාපොරොත්තුනේ කවදා හරි ඇරිෂෙම් එයාලව එයාලගේ ග්‍රහලෝකයට ආපහු කැඳවයි කියලා. වර්තමානයේදී සර්සි සහ ස්ප්‍රයිට් ලන්ඩන් වල ජීවත් වෙද්දී එක පාරටම ඩීවියන් කෙනෙක් එයාලට පහර දුන්නා. එතනට ආපු ඉකාරිස් එයාලව බේර ගන්නවා. ඩීවියන්ස්ලා ආයෙත් ඇවිත් කියලා දැනගත්තම එයාලා එයාලගේ නායකයා වුණු ඒජෙක්ව හම්බ වෙන්න ගියත් ඒ වෙනකොටත් එයා මිය ගිහින් තිබ්බා. ඒජෙක් එයාගේ මීළඟ නායකයාව විදිහට සර්සිව තෝරගන්නවා. ඒ හරහා සර්සිට ඇරිෂෙම් එක කතා කරන්න අවස්ථාව ලැබෙනවා. එතනදි තමයි සර්සි ඇත්තම කතාව දැනගන්නේ. එයාලව පෘථිවියට එවලා තියෙන්නේ මිනිස්යන්ව බේරන්න විතරක් නෙවෙයි පෘථිවිය ඇතුලේ වැඩෙන ටියාමට් කියන අලුත් සෙලෙස්ටියල් ජීවියාගේ උපතට අවශ්‍ය ශක්තිය ලබා ගන්න මනුෂ්‍ය ගහණය වැඩි වෙනකම් ආරක්ෂා කරන්නයි. මේ අලුත් ජීවියා ඉපදෙනකොට පෘථිවිය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. මේකට තමයි ඉමර්ජන්ස් කියලා කියන්නේ. මේ විනාශය නතර කරන්න සර්සි ඇතුළු පිරිස අනිත් ඉටර්නල්ස් ලවත් එකතු කරගන්නවා. ෆැස්ටෝස් යෝජනා කරනවා එයාලා හැමෝම එකතු වෙලා යුනිමයින්ඩ් එකක් හදලා ඒ ශක්තියෙන් මේ අලුත් සෙලෙස්ටියල් ජීවියව නිදි කරවන්න. හැබැයි ඉකාරිස් මේකට විරුද්ධ වෙනවා. එයා කියනවා එයා සියවස් ගණනාවක ඉඳන් මේ රහස දන්නවා කියලත් ඒජෙක් මේ විනාශය නතර කරන්න හදපු නිසාම එයාම ඇයව ඩීවියන්ස්ලා ලවා මරලා දැම්ම කියලා. ඉකාරිස්ගේ පැත්තට ස්ප්‍රයිට් එකතු වෙද්දී කිංගෝ සටන් කරන්න අකමැති නිසා එතනින් අයින් වුණා. අවසාන සටන ඉන්දියන් සාගරයේ තියෙන ගෙනි කන්දක් අසලදී සිද්ධ වුණා. සර්සි තමන්ගේ උපරිම ශක්තිය පාවිච්චි කරලා ටියාමට්ව කිරිගරුන්ට පිළිමයක් බවට පත් කරලා පෘථිවිය බේරගත්තා. තමන් ආදරය කරන සර්සිට පහර දෙන්න බැරි වුණු ඉකාරිස් දුකයි පසුතැවිල්ලයි එක්කම සූර්යයා දෙසට පියාඹලා ගිහින් ජීවිතෙන් සමුගන්නවා. සර්සි තමන්ගේ ඉතිරි ශක්තියෙන් ස්ප්‍රයිට්ව සාමාන්‍ය මිනිසෙක් බවට පත් කරනවා. සටනින් පස්සේ ටීනා, ඩ්‍රීක් සහ මකාරි තමන්ගේ යානයෙන් අභ්‍යවකාශයට ගියේ අනිත් ග්‍රහලෝකවල ඉන්න ඉටර්නල්ස් ලවත් මේ ගැන දැනුවත් කරන්නයි. පෘථිවියේ ඉතුරුණු සර්සි, ෆාස්ටෝස් සහ කිංගෝව එකපාරටම ඇරිෂෙම් විසින් අභ්‍යවකාශයට ඇදලා ගන්නවා. තමන්ගේ නියෝග කඩකිරීම ගැන කේන්තියෙන් ඉන්න ඇරිෂෙම් කියනවා මනුෂ්‍යයන් ජීවත් වෙන්න සුදුසුද නැද්ද කියලා තීරණය කරන්න ඔවුන්ගේ මතකයන් පරීක්ෂා කරන බවත් පස්සේ දවසක තමන් තීන්දුවක් දෙන බවත්. පෝස්ට් ක්‍රෙඩිට් එකේදී අභ්‍යවකාශයට ගිය ඉටර්නල්ස් පිරිසට ටෑනෝස්ගේ සහෝදරයා වුණු ඉරෝස්ව මුණ ගැහෙනවා. ඉන්පසු සර්සිගේ පෘථිවියේ පෙම්වතා වුණු ඩේන් විට්මන් තමන්ගේ පරණ පවුලේ කඩුවක් වුණු ඉබොනි බ්ලේඩ් එක අතට ගන්න හදනවා. ඒ වෙලාවේ පිටුපසින් ඇහෙන අద్භූත කටහඬක් එයාගෙන් අහනවා Sure you're ready for that, Mr. Whitman? ඉතින් ඔන්නෝම තමයි පෘථිවිය මහා විනාශයකින් බේරුණේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලන්නේ මාවල් ඉතිහාසයේ වැඩිම කතාබහට ලක් වුණු රසිකයන් පිස්සු අටපු චිත්‍රපටයක්. ඒ තමයි ස්පයිඩර්මෑන් No Way Home. මල්ටිවර්ස් එක විවෘත කරලා පරණ ස්පයිඩර්මෑන්ලා ඔක්කොම එකතු වෙන ඒ සුපිරි අත්දැකීම බලන්න සූදානම් වෙන්න. එහෙනම් මේ වගේ වීඩියෝස් තව දිගටම බලන්න ෆිල්මෝක් YouTube channel එක subscribe කරන්න.